මේ මරුණයින් පස්සේ අපි කාටවත් කවුරුවත් පිහිට වෙන්න බෑ. තම තමන්ගේ සසර සුවපත් කරගන්න අවශ්‍ය දේ අදාද කරන්න ඕන. තමන්ගේ මරණින් පස්සේ ජීවිතය ගැන තමන් ජීවත් වෙනකොට කල්පනා කරන්න ඕන. අරයා පින්දේවි, මෙයා පින්දේවි, ඒවා අපි හදාගත්තු කතන්දර. අපට ඕන පින් අපි තියාගෙන තියෙන්න ඕන. අපි ගමනක් යනකොට ඒ වියදමට සල්ලි අරන් යනවා. අපි කාගෙන්වත් මගදී ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි මේ ජීවිතය හා මරණය. මිනිස්සු මරණයටපත් වෙනකොටත් තමන්ගේට වියදමට අවශ්‍ය දේවල් තමුන් ළඟ තියාගන්න ඕන. මට මතක් වෙනවා ඉන්දියානු ජන කතාවක්. ගෞතම බුදුහාමුදුරන්ගේ යාළුවෙක් හිටියා. මේ යාළුවාගේ තාත්තා මැරුණා. මේ යාළුවා බුදුහාමුදුරන්ට කිව්වා ඉන්දියානු විදියට මගේ අපේ තාත්තා මැරිලා අපේ තාත්තට පිතෘ දාණය දීලා අපේ තාත්තා ස්වර්ගයට යවන්න කියලා. දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට යවන්න. බුදුන් දැනගෙන සිටියා මිනිස්සෙකුට කිසිම තව කෙනෙකුට බෑ තවත් කෙනෙක් ස්වර්ගයට යවන්න. තමන්ගේ ස්වර්ගය තමුන් හදා ගන්න ඕන. නමුත් ඒක අර ඒකට කිව්වට අහන්නේ නැහැ. බුදුන් කිව්වා ගංගානම් ගඟට මරණ ගේන්න කියලා. එළඟි තෙලුයි, ගලුයි, හට්ටි දෙකකුයි, රෙදි කෑලි දෙකකුයි, පොල්ලකුයි අරන් එන්න කියලාත් කිව්වා. ඒ ආයෙ විදියට ගෙනාව දැන් ගංගායිනේ මරණය තියෙනවා. බුදුන් වැඩලා ඉන්නවා, ඥාතීන් ඉන්නවා. අර හින්දු ආගමේ විදියට තාත්තා බ්‍රහ්ම ලෝකෙට යවන්න පුතෙක් ඉන්න ඕන. ඒ කියන්නේ අපේ සමාජයේ මේ පුතෙක් ලැබීම හරි ශ්‍රේෂ්ඨයි කියලා සැලකුව එක හින්දු සංකල්පයක්. නැත්තම් මේ පූජාව තියන්න බෑ. දැන් පුතා ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මගේ තාත්තා ස්වර්ගයට යවන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක මුට්ටියකට එළඟි තෙල් දාන්න අනිත් මුට්ටියට ගල් පුරවන්න දැන් කට වල් දෙක රෙදි කෑලි දෙකකින් බඳින්න ඉස්සෙල්ලම ඔය මුට්ටි දෙක ගඟේ පා කරන්න. එතකොට අර එළඟි තෙල් මුට්ටිය පා වෙන්න පටන් ගත්තා. අර ගල් මුට්ටිය ගිලුණා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අර පුතාට ඔයා කියන්න මේ ගල් මුට්ටියට පා වෙන්න කියන්නේ එළඟි තෙල් මුට්ටිය ගිලෙන්න කියන්නේ. එතකොට ඒ පුතා කියනවා ස්වාමීනි කිසිම දවසක මේ එළඟි තෙල් මුට්ටිය ගිලෙන්නේ නැහැ. මේ ගල් මුට්ටිය පා වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් ඒ දෙක වෙන්නේ නැත්නම් ඇයි ඔබ මට කියන්නේ ඔබේ තාත්තගේ ආත්මය බ්‍රහ්මන් සමග ස්වර්ගයට යවන්න කියලා. ඒක මට කරන්න බෑ. මේ ලෝකේ වෙන දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා. මේ කතාව අපේ පොත්වල නැති වුණාට මේක ඉන්දියාවේ සුප්‍රසිද්ධ කතාවක්. මේකෙන් කියනවා අපි අපේ දේ අපි සොයා ගන්න ඕන. අපේ ආධ්‍යාත්මීය ගමන අපි හදාගෙන තියෙන්න ඕන. මිනිස්සු ජීවත් වෙන්න ඕන මැරෙන බව දැනගෙන. කොහොමත් මැරෙනවා. අපිට මරණය අපිට ලොකු දෙයක් නෙමෙයි. ඒක අපිට අඬන්න, වැළපෙන්න, දෝම් කෑ ගහන්න, විලාප තියන්න මට නේද තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ මිනිස්සු කියලා. මට එක දෙයක් තේරෙනවා. මේ මිනිස්සු මැරුණාම තව මිනිහෙක් අඬන්නේ එයාගෙන් ලැබෙනේව නැති වෙච්ච නිසා. එතකොට අපිට කිසි දෙයක් ලැබිලත් නැහැ නැති වෙලත් නැහැ. අපි හැම බලාපොරොත්තු වෙලත් නැහැ. නිසා අපිට දුකකුත් නැහැ. ඔන්න ඕක තමයි බුදුහාඳුරන්ගේ ඉගැන්වීම. අපි මෙහි විදිය තමයි කවුරු හරි මිය ගියාම දවස් 7 8 10 15 තියාගන්නේ. මට මතකයි අපේ ධම්මවිමල හාමුදුරුවෝ මෙතන හිටියා. ඒත් ඔය කාමරේ ඔතනම අපවත් වුණා. උන්වහන්සේ මට කිව්වේ මට කියලා තිබ්බේ මෙහෙමයි වෙන්න ඕන. කිසිම පාංශකූල අරවා මේවා කතා මුකුත් එපා. මරණ ගෙනහිල්ලා ආදාහන කරන්න. අපි මේ විදිහට කළා. මේ අපේ තාත්තගේ මරණෙත් අපි ආ ජීවත් වෙලා හිටිනකන් අපි සැලකුවා. කන්න බොන්න දුන්නා. එච්චරයි. මගේ දේවල් 3යිනේ තියෙන්නේ. කන්න දෙනවා, බෙහෙත් දෙනවා, මැරුණොත් වල දානවා. මේ මගේ යුතුයකම් 3යි මම මිනිස්සුන්ට ඉටු කරන්නේ. වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. කන්න බොන්න දෙනවා, බෙහෙත් තරම් දෙනවා, මැරුණොත් ආදාහන කරනවා 3වෙනි එකත් කරන්නේ. මේවා අපි බොහොම සරලයි. කියන්නේ මහා මේ ලක්ෂ 10 15 පෙට්ටි ගෙනල්ලා ඒව ඕනේ. ඉන්නකම් සැලකුවේ නැති වුණාම තමයි ලොකු පෙට්ටි වල දාන්න ඕන. හරිනේ ඔයලා දන්නෝනේ මේක ඇත්ත. අපි මේ කිසි දෙයකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධි වෙලා ඉවරයි. මැරිලා ඉවරයි. මැරිලා ඉවර වුණාම අපි දඟලන්න යන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. සිද්ධිය වෙලා ඉවරයි. ගහ වැටිලා ඉවරයි. දැන් ගහ වැටිලි වරුණාම දඟලන්න අවශ්‍ය නැහැනේ. ඊට පස්සේ තියෙන ගහ කපන්න ඕන, සුද්ධ කරන්න ඕන, අතු ගන්න ඕන එච්චරයි. ඉතින් මේ සරල සත්‍ය. මේව මහා ගැඹුරු අභිධර්ම නෙමෙයි. බොහොම සරල සත්‍ය. ඔන්න ඔය සරල ධර්මය තමයි අපි මේ මෙතෙක් කල් ඉගෙනගන්නේ.